ඉතින් පළමුවෙන්ම මේ භාවනා වැඩසටහන පිළිබඳව යම් මතක් කිරීමක් කරන්න ඕනේ මොන වගේ දෙයක්ද මේ භාවනා වැඩසටහන සමගාමීව වෙන්නේ කියන කාරණය. දැන් ගොඩක් අය අහපු දේ තමයි අපිට මේක ඔන්ලයින් ක්‍රමයේ තාක්ෂණය පාවිච්චි කරලා මේ වැඩසටහන කරන්න පුළුවන් මේකේ ප්‍රායෝගිකව අපිට දෙයක් තියෙනවද කියන එක. එතකොට මේකේ ප්‍රායෝගික පැත්ත තමයි භාවනාව කියන එක අපි ගොඩාක් වෙලාවට වැරදියට අල්ලගෙන තියෙන නිසා අපිට අපි හිතන්නේ භාවනාවක් කියලා කියන්නේ ගොඩක් වාඩි වෙලා මොන හරි දෙයක් කරන තැන එකක් කියන එක. එහෙම නෙවෙයි. භාවනාව කියන කාරණේදී අපිට ගොඩාක් දේවල් සාකච්ඡා කරන්න තියෙනවා. එතකොට මම අද දවසේ මේ භාවනා වැඩසටහන පැවැත්වෙන ආකාරය පිළිබඳව තමයි කතා කරන්නේ. ගොඩක් කාරණා ටිකක් කතා කරන්නේ. එතකොට මොකද දැන් සාමාන්‍යයෙන් ඔයගොල්ලොන්ට මේ තාක්ෂණය පිළිබඳව ලොකු දැනුමක් නැති නිසා අපි මේ මම කතා කරන කාරණා අපි හොඳින් එකින් එක මතක තියාගන්න. පළවෙනිම දේ තමයි මම මේ භාවනා වැඩසටහනට සමගාමීව මේ භාවනාව සම්බන්ධව කරුණු කතා කරනවා මේ ධර්මයේ පිළිබඳව කරුණු ගොඩාක් කතා කරනවා. එතකොට මේ සම්බන්ධ වෙන ඔයගොල්ලෝ හැම කෙනෙක්ම පෑනක් පොතක් අනිවාර්යයෙන්ම ළඟ තියාගන්න ඕනේ. එතකොට පෑනක් පොතක් අනිවාර්යයෙන්ම ඕනේ. ඒක පිළිවෙලකට ඒ පොත තියාගන්න ඕනේ. අපි ඉදිරියේදී බෝඩ් එකක් පාවිච්චි කරනවා. මම දෙනවා නෝට් එකක්. ඒ කියන්නේ මේ ධර්මයේ පිළිබඳව හරියට පිළිවෙලකට අපි කරුණු අධ්‍යයනයක් කරගෙන යන්න ඕනේ. ඒක එක. ඊළඟට අපිට මේ ධර්ම කාරණා භාවනාවට සම්බන්ධ වෙච්ච මේ කාරණා එකින් එක පිළිබඳව ලොකු දැනුමක් පුළුල් පරාසයක් අපි දැනගන්න ඕනේ. ඒ නිසා දෙන කාරණා පිළිබඳව තියෙනවා. ඊගාවට මම ඕගොල්ලන්ට WhatsApp මාර්ගයෙන් දෙනවා නෝට් එකක්. කියන්නේ මේක තමයි මම මේ දවසට කතා කරන්නේ කියන එක දෙනවා. මම ඊට කලින් ලබා දුන්නාට පස්සේ ඕගොල්ලන්ට තියෙන්නේ ඒක මම කියන දේ ඒ සතිය ඇතුළත ටිකෙන් ටික අධ්‍යයනය කරන්න. අපි ඒ කාරණේ කතා කරනවා. ඊළඟට ඕගොල්ලන්ට මේ භාවනාව සම්බන්ධව තියෙන ගැටලු සාකච්ඡා කරන්න පුළුවන් ක්‍රමයක් මම ඉදිරියේදී සකස් කරලා දෙනවා. අද දවසේත් මම කියනවා ඕගොල්ලන්ට මේ භාවනාව සම්බන්ධව තියෙන ගැටලු කොහොමද निराකරණය කරගන්නේ කියලා. එතකොට ඒකට මම පිළිතුරු ලබා දෙන ක්‍රමවේදයක් අපි ඉස්සරහට හදනවා. ඊගාවට අපි මේ කතා කරන හැම මීටින් එකක්ම රෙකෝඩ් කරලා ඕගොල්ලන්ගේ WhatsApp group එකට මම යොමු කරනවා. එතකොට අපි කතා කරන දේවල් නැවත නැවතත් ඕගොල්ලන්ට ශ්‍රවණය කිරීමේ හැකියාව සකස් කරලා දෙනවා. එතකොට පුළුවන් ගෙදර ඉඳලා මේ භාවනාව සම්බන්ධව තව තවත් කරුණු අධ්‍යයනය කරන්න. ඒ විදිහට තමයි අපි මේ කරුණු සාකච්ඡාව කරන්නේ. එතකොට මම අද දවසේ කතා කරන දේ තමයි මේ භාවනාව සම්බන්ධව අපි දැනගත යුතුම කාරණා ටිකක්. මොකද ඔයගොල්ලෝ ගොඩාක් වෙලාවට මේ භාවනාව කරලා තියෙනවා. ඊට පස්සේ භාවනාව පිළිබඳව ඉගෙනගෙන තියෙනවා. භාවනාව පිළිබඳව පුහුණු වෙලා තියෙනවා. ඒකට මේ පුහුණු වෙච්ච ඊට පස්සේ අපේට මේ භාවනාව සම්බන්ධව තියෙන මතවාද ගොඩාක් තියෙනවා. ගොඩක් තියෙනවා මේ මතවාද. ඒ නිසා මේ මතවාද ටික හරියට එක තැනකට ගේන්න. මේ භාවනාව සම්බන්ධව මොකද භාවනාව පිළිබඳව විශ්වාසයක් අපි ඉස්සල්ලාම ඇති කරගන්න ඕනේ. ඒ නිසා මම අද දවසේ ඔයගොල්ලන්ට කතා කරන්න බලාපොරොත්තු වෙනවා අපේ භාවනා වැඩසටහනට සමුදායෙන්ම කතා කරන යම් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි මම අම්මලාට තාත්තලාට එවැගේම මේ සම්බන්ධ වෙන ඔයගොල්ලන්ට යොමු කරලා තිබුණා අපි වැඩසටහන් වල ලබා දුන්නා සතිය කියන භාවනා පොත. එතකොට මේ භාවනා පොත ළඟ තියෙනවා නම් ගන්න එහෙම නැත්නම් PDF එකක් මම WhatsApp group එකට යොමු කරලා තිබුණා. ඒක print එකක් තියෙනවා ළඟ තියාගන්න. එහෙම නැත්නම් මම මේ screen එකේ දානවා. දැම්මට පස්සේ ඒක දිහා බලාගෙන මේ කියන විශේෂ කාරණා ටික හොඳට අධ්‍යයනය කරා. මම මේ කියන කාරණාව පිළිබඳව පොත අධ්‍යයනයක නියැලෙන්නට ඕනි මම මොකද්ද මේ කියන්නේ කියන කාරණේ ගැන. එතකොට අද අපි කතා කරන්න යන මේ මාතෘකාවට අදාළව
මේ කෙනෙක් මයික් එක පොඩ්ඩක් ඔන් කරලා කියන්න ඔයගොල්ලන්ට මේ ස්ක්‍රීන් එකේ මම දාලා තියෙන එක පේනවද කියලා. මම හිතනවා පේනවා ඇති කියලා. එහෙම අපේ ආම්දුරන්ට. පේනවා නේද? හරි. එතකොට මේ කියන දේ දැන් ඔයගොල්ලෝ තාම මේ නෝට් එක තියෙනවා නම් පෑනක් අරගන්න. පෑනක් අරගෙන මම මේ කියන කාරණා ටික හොඳට ලකුණු කරගෙන යමු. අපි සතියක් ඇතුළත අධ්‍යයනය කරන කාරණා ටික. මම මේ භාවනා වැඩසටහනේදී ඔයගොල්ලන්ට ප්‍රධාන වශයෙන් ඉලක්ක කරගන්නේ වර්තමාන සමාජය. ඒ කියන්නේ වර්තමානයේ අපේ ලෝකයක් එක්ක තියෙන මේ භාවනාව ලෝකේ කතා කරන මේ භාවනාවත් එක්ක අපි කොහොමද යන්නේ? එහෙම නැතුව අපි කරන්න බැරි දේවල් කරලා වැඩක් නැහැ, කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා මේ භාවනාව ඇත්තටම මේ වර්තමාන ලෝකයේ අපිට කොයි විදිහට කටයුතු කරන්න පුළුවන් මේ භාවනාව සම්බන්ධව කියන එක ගැන තමයි වැඩි අවධානයක් යොමු කරන්නේ. ඒ නිසා මුල ඉඳලා සරලව අපි එකින් එක සාකච්ඡා කරගෙන යනවා. එතකොට මම පළමුවෙන්ම ගන්නවා අද දවසේ කතා කරන්න මේ භාවනාව සම්බන්ධව අපි මේ වෙනකොට වර්තමාන ලෝකේ අපි මේ ජීවත් වෙන ලංකාව වගේම රටවල් වල වගේම මේ භාවනාව සම්බන්ධව තියෙන වැරදි මතවාද ටික කතා කරන්න යනවා. ඒක මම මේක නෝට් එකක් ඔස්සේ තමයි කතා කරන්නේ. මොකද කියනවට වඩා ඔයගොල්ලන්ට මේකත් එක්ක තමයි යනකොට අපිට මේක තීරණයක් ගන්න පුළුවන්. ඒ නිසා මේක ගැන හොඳ අවධානයක් යොමු කරගන්න. ඔයගොල්ලන් ප්‍රශ්නයක් තියෙනවා නම් මයික් එක ඔන් කරලා ඒක මේ තාක්ෂණික පිළිබඳව දැනුවත් තියෙන කට්ටිය මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. හොඳ කතා කරලා අපි සාකච්ඡාවක් විදිහට තමයි යන්නේ. එතකොට මම මේක කියවගෙන ගිහින් විස්තර කිරීමක් කරලා දෙනවා. එතකොට ඔයගොල්ලන් මම මේ ලකුණු කරගන්න කියන තීන්දුව එක විශේෂයෙන්ම මේක නැත්නම් මේ පොත හෝ ඔයගොල්ලන්ට මේ නෝට් එක නැත්නම් අර ගන්න පොතේ මාතෘකාවක් ලියලා තියාගන්න. මෙන්න මේ මාතෘකාව භාවනාව පිළිබඳව මිත්‍යා මත. වර්තමාන ලෝකයේ තියෙන භාවනාව පිළිබඳව තියෙන මිත්‍යා මත ටික මොකක්ද කියන්නේ. අපි ඒක දැනගන්න ඕනේ භාවනාව පටන් ගන්න ඉස්සර. මම කතා කරන්නේ භාවනාව සම්බන්ධව තියෙන ලෝකයේ තියෙන මිත්‍යා මත මොනවද කියන එක. මම මේ කතා කරනකොට බුදුහාමුදුරුවන්ගේ දේශනාවෙන් සතිපට්ඨාන සූත්‍ර දේශනාව මේ භාවනාව සම්බන්ධව ලොකු අධ්‍යයනයකින් කතා කරන්නේ මේ සම්බන්ධව. ඒ නිසා අපි බලමු කතා කරලා කොහොමද යන්නේ. දැන් අපි මේ කතා කරන්නේ දැන් භාවනාව සම්බන්ධව මේ ඉඩම අරගෙන තියෙන්නේ. දැන් ඉඩමක් අරගෙන දැන් අපි මේක දෙයක් හදන්නයි යන්නේ. එහෙනම් පළවෙනියෙන්ම මේකේ තියෙන මේ මිත්‍යා මත ටික අයින් කරලා දාගන්න ඕනේ. එතකොට ඔය ගල් මුල් ටික අයින් කරලා ඉතින් සුද්ධ කර ගන්නවා වගේ මේ ඉඩම සුද්ධ කර ගන්න ඕනේ. ඉඩම සුද්ධ කර ගන්න නැත්නම් අපි කොච්චර මේ භාවනාව පටන් ගන්න ගියත් මේක වැඩක් නැහැ. එතකොට මෙඩිටේෂන් එක මේ නැත්තම් පුහුණු වීම ආරම්භ කිරීමට හරියට සමානයි. එතකොට කියනවා මෙතන සතිපට්ඨානයේවත් නිවර්දි සිහිය පිහිටුවා ගැනීමේ අතිවාර දැමීමට පෙර අපගේ මනස නැමැති ඉඩ මේ වසර ගණනාවක් තිස්සේ පළපදියම් වී ඇති මිත්‍යා මත සහ වැරදි වැටහීම් නැමැති වල් පැලෑටි ගලවා ඉවත් කළ යුතුය. අද මේ භාවනාවට සම්බන්ධ වෙන්නේ පොඩි අය නෙමෙයි. ගොඩක් අපේ වයසක අය. එතකොට අපේ අම්මලා තාත්තලාගේ දරුවන්ගේ හැමෝගෙම මනස තුළ මේ භාවනාව සම්බන්ධව එක එක මතිමතාන්තර තියෙනවා. ඒක තමයි ඇත්ත. මතිමතාන්තර කිව්වොත් අපි භාවනාවක් සාකච්ඡා කරන්න ගියාට පස්සේ එක එක මතවාද ඉදිරිපත් කරනවා. මෙහෙම කරන්න ඕනේ, මෙහෙම කරන්න ඕනේ. මේක තමයි භාවනාව කියන එක පිළිබඳව අපේ ඔළුවට ධර්මයේ අහලා හරි භාවනාව සම්බන්ධව හරි මේ නොඑක ආකාරයෙන් අපේ ඔළුවට ගිහිලා තියෙන ගොඩක් දේවල් තියෙනවා. ඒක තමයි ඇත්ත. එතකොට මේ එක එක මතවාද සමහර දේවල් ඇත්ත වෙනකොට සමහර දේවල් ඇත්තම නෙවෙයි. භාවනාව සම්බන්ධ. ඒ නිසා මේ අනවශ්‍ය විදිහට භාවනාව සම්බන්ධව අපේ මනසට ගිහිලා තියෙන මතවාද වැරදි මතවාද ටික අනිවාර්යයෙන්ම අපේ මනසින් අයින් කරන්න ඕනි. අර අපි ඉඩමක් අරගෙන අනවශ්‍ය වල් පැලෑටි ගස්කොළන් ගලවලා අයින් කරලා අත්තිවාරම දාන්න ඉස්සලා අත්තිවාරම දාන්න පෙර අපි ඉඩම සුද්ධ කර ගන්නවා වගේ අපේ ඔළුව සුද්ධ කර ගන්න ඕනේ භාවනාවේ. මම ඉස්සල්ලාම කරන්නේ භාවනාව සම්බන්ධව ඕගොල්ලන්ගේ ඔළුව පිරිසිදු කරලා දෙන්න. මේක
මතක තියාගන්න මේ කතා කරන්නේ සූත්‍ර දේශනාවන් තමයි. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. ඔන්න බලමු. භාවනාව යන කුමක්දයි අපට අපගේම වූ පෞද්ගලික අදහසක් ඇත. ඔයගොල්ලන්ටත් මටත් අපි හැමෝටම එක එක්කෙනාට ආවේනික වෙච්ච එක එක්කෙනාගේ අදහස් ටිකක් තියෙනවා මේ භාවනාව සම්බන්ධ. එක එක්කෙනාගේ අදහස්. එයින් බොහොමයක් අපට ලැබී ඇත්තේ සමාජය. දැන් බලන්න අපි ගොඩක් වෙලාවට මේ භාවනාව සම්බන්ධව අදහස් ගන්නකොට අරගෙන තියෙන සමාජය. සමාජයෙන් කියලා කියන්නේ සමහරලාට ධර්ම දේශනාව සම්බන්ධ කරලා භාවනා වැඩසටහනකට ගිහිල්ලා එහෙම නැත්නම් අපි කියවලා පොතක් කියවලා යාළුවෙක් කියපු විදියට ඒකට එහෙම අපි මොන වගේන් හරි අරගෙන තියෙනවා. එහෙම නැත්නම් චිත්‍රපටියක් බලලා නේද? ඔය වගේ බලලා අපි මේ භාවනාව සම්බන්ධව යම් අදහසක් අපේ හිත තුළ තියෙනවා. ඒ වගේම අන් අයගේ කතා බහින් හෝ වැරදි අර්ථකථනයන් දෙන්න විදිහ හැකියි. තව කට්ටිය කතා කරනවා මේ භාවනාව සම්බන්ධව. ඔයා භාවනාවට ගියාද? ඇත්තටම භාවනාව කියන්නේ මොකක්ද? ඔයා කියන්නේ මේකක්ද කියලා අපි ලොකු අර්ථකථනයක් කතා බහක් මේ භාවනාව සම්බන්ධව තියෙනවා. අපි හැමෝගෙම ඔළුව වල මොකක් හෝ අදහසක් තියෙනවා. එතකොට භාවනාව යන තුනක්ද? ඔන්න භාවනාව කියන්නේ ඇත්තටම මොකක්ද කියන එක ඉස්සෙල්ලාම අපි බලමු. මොකද මේක හරියට හරි විදියට දැනගෙන යන්න. භාවනාව යන කුමක්? යන සාකච්ඡා කිරීමට පෙර භාවනාව යනු කුමක් නොවේද යන්න ඉතා පැහැදිලිව වටහා ගැනීම අත්‍යවශ්‍යයි. ඔන්න මතක තියාගන්න. භාවනාව කියන්නේ මොකක්ද කියලා දැනගන්න ඉස්සෙල්ලා භාවනාව කියන්නේ මොකක්? ඒ කියන්නේ භාවනාව නොවන දේ මොකක්ද කියලා දැනගන්න. දැන් භාවනාව හඳුනා ගන්න ඉස්සෙල්ලා භාවනාව නොවන දේ අපි හඳුනා ගන්න ඕනේ. අපි ඉස්සෙල්ලාම කතා කරන්නේ මේ භාවනාවක් නොවන්නේ මොකක්ද කියලා. ඒකට මේ වැරදි මතවාද ටික අයින් කරගෙන ඉන්න ඕනේ අපි හරි මතවාදයට අනිවාර්යයෙන් වෙන්න. එතකොට ඉතා පැහැදිලිව වටහා ගැනීම අත්‍යවශ්‍ය වේ. එසේ නොමැතිවොත් ඔබ මෙම පුහුණුව ආරම්භ කරන්නේ කිසිදා ඉටු නොවන අසත්‍ය බලාපොරොත්තු ගොන්නක් කිසි මත තබාගෙනයි. මම පැහැදිලිවම කියනවා භාවනාවේ තියෙන මේ වැරදි මතවාද ටික ඔළුවෙන් අයින් කරන්නේ නැතුව අපි භාවනාව පටන් ගත්තොත් කවදාවත් මේ භාවනාව පිළිගන්නවා. භාවනාව ආරම්භ කරනකොට ඉඳන් සිද්ධ කරලා පිළිසිදු කරනවා වගේ අපි මේ කරන්නේ මේ භාවනාව සම්බන්ධව තියෙන මේ මිත්‍යා මතවාද ටික වැරදි මතවාද ටික අයින් කරලා දාන්න මේ වර්තමාන ලෝකේ අපි භාවනාව ඉස්සල්ලාම කරන්න ඕනේ මෙන්න මේ කාරණේ. අපි බලමු අපි දැන් සමාජයේ මුල් බසගෙන ඇති එවැනි ප්‍රධාන මිත්‍යාවන් හතක් විමසා බලමු. ඔන්න මතක තියාගන්න මේ වර්තමාන ලෝකයේ අද ඔයගොල්ලෝ සමාජ මේ කියන මිත්‍යා මතයට අහු වෙලා අද දවසේ මේ සාකච්ඡාවේදී අපි කරන්නේ භාවනාව සම්බන්ධව මේ වෙනකොට සමාජගත වෙලා තියෙන මිත්‍යා මතවාද හතක් පොදුවේ කතා කරනවා. තේරුණාද කියන එක? අද දවසේ භාවනා වැඩසටහනේදී අපි කරන්නේ මේ කියන ඉදම පිරිසිදු කරගන්න එක. ඉදම පිරිසිදු කරගෙන මේ මනසට වැරදි මතවාද ඇවිල්ලා තියෙනවා නම් ඒ කියන වැරදි මතවාද ටික අයින් කරලා දාලා අපි ඉස්සල්ලාම අපි ඉදම පිරිසිදු කරගන්න. හරිද? දැන් මේ PDF එක නැත්තම් පොලේ කුයි පෑනුකුයි තියාගන්න මම සාකච්ඡා කරනකොට අවශ්‍ය දේ පොඩි නෝට් එකක් දාන්න. මම ආයේ භාවනාව සම්බන්ධව මේ වැරදි මතවාදයට මම යන්නේ නැහැ. කියන අදහස ඕගොල්ලන්ට තියෙන්න ඕනේ. හරිද? හොඳයි. අපි බලමු පළවෙනි. දැන් පළවෙනි එක කතා කරන්නයි කියන්නේ. භාවනාව යනු ශනික සතුට ගෙනෙන මැජික් පෙත්තක් නෙවෙයි. ගොඩක් අය හිතාගෙන ඉන්නවා. භාවනාව කියලා කියන්නේ ශනික සතුටක් දෙන එකක් කියලා. ඉතින් අපි ගොඩක් වෙලාවට භාවනාව සාකච්ඡා කරන්න යනකොට මම බලමු මේක මොකක්ද මේ කියන්නේ කියලා. බොහෝ දෙනා භාවනා කිරීමට යොමු වන්නේ ජීවිතයේ විශාල ප්‍රශ්න වැලකට මැදින් විතරයි. ඒක නේද? අපි ගොඩක් භාවනාවට යොමු වෙන්නේ වර්තමාන සමාජයේ යොමු වෙන්නේ භාවනාව කරන්න යොමු වෙන්න ප්‍රධානම හේතුව තමයි ගොඩාක් ලොකු ප්‍රශ්න ටිකකට මේ යොමු වුණාට පස්සේ ප්‍රශ්න වලින් අත්මිදීමේ බලාපොරොත්තු. මේ ප්‍රශ්න වලින් අත්මිදීමේ බලාපොරොත්තුෙන් අපි භාවනාව පටන් ගන්නවා. ඒක තමයි ඇත්ත. ඔවුන් සිතන්නේ භාවනාව යන විසරතේට බොන පැන්ඩෝල් පෙත්තක් මෙන් ශනික සහනයක් කියන දිව්‍යමය ඔසුවක් කියයි. ඒක ගොඩක් සමාජයේ විලා තියෙනවා. භාවනා කරන්න පටන් ගත්තට පස්සේ හිතනවා මේක දිව්‍යමය ඔසුවක් කියලා.
ඔසුවක් කියලා හිතාගෙන අර පැනඩෝල් පෙත්තක් බීලා ඔළුවට තුමක් අඩු කර ගන්නවා වගේ භාවනා කරන්න පටන් ගත්ත වෙලාවෙම අපි බලාපොරොත්තු වෙනවා ඒකේ ප්‍රතිඵල. ඒක වැරදි මතවාදයක්. ඒක කවදාවත් එහෙම වෙන්නේ නැහැ. භාවනාව ශනික පෙත්තක් නෙවෙයි. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. එතකොට තවත් සමහරු සිතන්නේ භාවනාව කළ විගස Taman මුහුණින් රැස් වී දෙන මම මතක තියාගන්න මේ කියන වැරදි මතවාද අපි කතා කරන්නේ මේක ආයෙ කතා කරන්න එපා. දැන් ඉස්සරහට අපි සාකච්ඡා කර කර යනකොට මේ වුණා මෙහෙම වුණා කියන්නේ නැහැ. මේක වෙන්නේ නැහැ. මොකද භාවනාව සම්බන්ධව මේ වෙන්නේ නැහැ. මුහුණින් රැස් වී දෙන කිසිදු ප්‍රශ්නයක් නැති නේද? නිරන්තර මෝද රැඳි සිනහව කිව්ව අයකු බවට Taman පත්වනු කිය ඇති කියයි. මෙය මුළුමනින්ම මිත්‍යාව. භාවනා කරන කෙනා හිතනවා භාවනා කරන කෙනා හිතන දේ තමයි මේක මම මෙහෙම රැස් දෙනවා එහෙම නැත්නම් මම හැමදාම භාවනා කරන කෙනා සතුටින් ඉන්නේ හොඳ හිනා වෙලා ඉන්න කෙනෙක් ඊට පස්සේ මෙහෙම මේ වගේ කෙනෙක් උඩ භාවනා කරන කෙනාගේ වෙන ප්‍රතිරූපයක් පවාගෙන ඇත්තට මෙහෙම නෑ එහෙම දෙයක් නෑ ඒක මිත්‍යාවක් සම්පූර්ණයෙන්ම එතකොට ඒක පිළිබඳව අපි ඉස්සරහට ධර්මානුකූලව කතා කරමු. ඊගාවට භාවනාව ඔබේ ගෙවීමට ඇති විදුලි පිළිපත ගෙවා දමන්නේ මතක තියාගන්න. අපි ප්‍රායෝගික ජීවිතේට මේ මුණ දෙන්න ඕනේ. භාවනා කරා කියලා විදුලි පිළිපත ගෙවලා දෙන්නේ නැහැ භාවනාවේ. එය ඔබේ වාහනයේ එන්ජිමේ ඇති දෝෂය හදන්නේ නැත. එසේම එය ඔබේ ඒ රැකියාවේ සිටින කරදරකාරී ප්‍රධානියා හෝ ගෙදර සිටින සැමියාගේ පිළිපැදියේ හැසිරීම වෙනස් කරන්නේද නැත. මතක තියාගන්න. අපි භාවනා කළා කියලා. නේද? මහත්ය භාවනා කරනවා කියලා ඕනගේ හැසිරීම වෙනස් වෙන්නේ නැහැ. ඒක අපි භාවනා කරා කියලා වාක්‍යාරයක් විදිහට අපේ වාහනේ කැඩෙන්නේ නැති වෙන්නේ නැහැ. හැදෙනවා. මේ ලෝකයේ ස්වභාවය ඒ විදිහටම වෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒකට මේ භාවනාව තුළින් ලැබෙන ආනිසංස විදිහට මට මේ විදිහට වෙනවා ලෙඩ වෙන්නේ නැහැ. මම එතකොට මගේ මට හිතන පතන හැමදේම වෙනවා කියලා කවුරු හරි හිතන භාවනා කරනවා නම් ඒක මිත්‍යා මතයක්. එතකොට නේද? නැද ලෝකයේ සෑම විටම අභියෝගාත්මකයේ ඒ එලෙසම පවතින්නේ. මතක තියාගන්න ලෝකයේ අභියෝගයේ සමගයි ගමන් කරන්නේ. ලෝකයේ අභියෝගයේ සමගයි ගමන් කරන්නේ ලෝකයේ සිදුවෙන දේවල් ඒ විදියට එලෙසින්ම සිද්ධ වෙනවා. ඒවා වෙනස් වෙන්නේ නැත. වෙනස් වෙන්නේ නැහැ. එසේනම් භාවනාවෙන් කරන්නේ කොහොමද? භාවනාවෙන් කරන්නේ පිටත ඇති ප්‍රශ්න විසඳීම නොවේ. භාවනා කරා කියලා ඕගොල්ලන්ගේ ලයිෆ් එක ගෙවෙන්නේ නැහැ. වතුර බිල ගෙවෙන්නේ නැහැ. ඊට පස්සේ ඕගොල්ලන්ගේ ප්‍රායෝගික ජීවිතයේ කිසිම ප්‍රශ්නයක් විසඳෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. භාවනාවෙන් කරන්නේ පිටත ප්‍රශ්න විසඳීම නෙවෙයි. එම ප්‍රශ්න හමුවේ අසරණ නොවන නොකැළඹෙන නිර්වුල් මනසක් ඔබට ලබා දීමය. ඔන්න මතක තියාගන්න. අද සමාජීය සුන්ට තියෙන ප්‍රශ්නේ තමයි මේ ප්‍රශ්න වෙන එක වළක්වන්න අපිට භාවනාවෙන් බෑ. ඒක මතක තියාගන්න. හැබැයි ඒ එන ප්‍රශ්න හමුවේ නේද අපිට ලයින් බිල ගෙවා ගන්න බැරි, වතුර බිල ගෙවා ගන්න බැරි කෙනෙකුට අපි ගෙදර මිනිස්සුත් එක්ක රණ්ඩු වෙනවා. නේද? අපි කලකෝලහල කර ගන්න වාහනේ යනකොට වාහනියක් ඇතුළත් අපිට අපේ වාහනේ කොහේ හරි යනකොට කැඩුනොත් මොකද වෙන්නේ? අපි ඒක ඉවස ගන්න බැරි වෙනවා, බයිනවා. නේද? අනිත් අයට හිංසා කරනවා, පීඩා කරනවා. මේ වැටෙන තැන්වලදී අපි කරන දේ තමයි මනසින් වැටිලා අපි අපේ සිත කය වචනය මෙහෙයවලා මහා කුසල් කර ගන්නවා. වැරදි වැඩවලට යොමු වෙනවා. භාවනාවෙන් කරන දේ තමයි මේ සියල්ල හමුවේ මේ සිදුවන සියලු දේවල් හමුවේ නිර්වුල් මනසකින් අනිත් කට්ටිය බලන මනසින් නෙවෙයි. අනිත් කට්ටිය ගෙදර අනිත්‍යවල වල රණ්ඩු වෙනකොට අනිත්‍යවල වල ප්‍රශ්නයක් එනකොට විසඳන විදිය නෙවෙයි භාවනා කරන කෙනා විසඳන්නේ. අන්න ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. භාවනා කරන කෙනාගේ ගෙදර ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. එයාගේ ප්‍රශ්න නැති වෙන්නේ නැහැ. එයාට ප්‍රශ්න එනවා. හැබැයි එයා ප්‍රශ්න වලට මුහුණ දෙන විදිය වෙනස් වෙනවා. එයා ප්‍රශ්න වලට ඇහුම්කන් දෙන විදිය වෙනස් වෙනවා. ඒකයි මේ භාවනාවේදී සිදුවෙන කාරණය. ඔන්න බලන්න. එතකොට විල්පත් ගෙවීමට මුදල් නැති වූ විට ඔබේ සිතෙහි ඇතිවන කැළඹීම
බිය සහ ආතතිය හඳුනා ගැනීමට කලබලයකින් තීරණ නොගෙන උපේක්ෂාවෙන් යුතුව ඊට මුහුණ දීමට භාවනාව ඔබට උපකරණයක් සපයයි. ප්‍රශ්නේ නැති වෙන්නේ නැහැ. හැබැයි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්න ක්‍රමයක් අපිට හදලා දෙනවා මේ භාවනාව. ඒ ප්‍රශ්නෙට මුහුණ දෙන්න අනිත් අය අපිට භාවනාව කරන කෙනාට පුළුවන්කම තියෙනවා මේ ප්‍රශ්නෙට වෙනදා මුහුණ දුන්නට වඩා හොඳට ඒ ප්‍රශ්නෙට මුහුණ දීලා ඒ ප්‍රශ්නෙ විසඳගන්න. ඒ ජීවිතයේ වේදනාවක් සම්පූර්ණයෙන් මකා දමන බැරි ලැස්තියක් නොව ජීවිතයේ යථාර්ථය සමබරව දරාගෙන උගන්වන ප්‍රායෝගික ක්‍රියාවක්. අද අපිට අපේ ජීවිතේ වෙලා ජීවිතයේ එන ප්‍රශ්න ජීවිතයේ එන ගැටලු මේ දේවල් වලට හරියට අපේ මනසින් මුහුණ දෙන්න බැරි ප්‍රශ්නයක් තියෙනවා. ඔබ තමයි අපිට කියන්නේ. එතකොට මේ හැම දෙයකම යථාර්ථය හඳුනාගෙන ඒ දේවල් වල ස්වභාවය හඳුනාගෙන අපිට ඒවට මුහුණ දීමේ ශක්තිය ලබා දෙන කුසලක් තමයි මේ භාවනාව. හරිද? එතකොට තේරෙනවා ඇති මම හිතන්නේ. ඔන්න පළවෙනි අංකෙදි කතා කළේ මතක තියාගන්න ජීවිත මේ භාවනාව කියන්නේ භාවනාව යනු උදේ මොකක්ද එකපාර පැන්ඩෝල් පෙත්තක් දීලා ඒ පැන්ඩෝල් පෙත්ත දීපු ගමන් අපිට ඔළුවේ ගැස්සමක් අඩු වෙනවා වගේ ප්‍රතිඵල දැනෙන එකක් නෙවෙයි. ප්‍රායෝගිකව අපිට එන මේ ජීවිතයේ ගැටලු නිරාකරණය කරන බෙහෙත් පෙත්තක් නෙවෙයි භාවනාව කියන්නේ. භාවනාව කියන්නේ එකම එක දෙයයි. ඒ තමයි එන ප්‍රශ්න වලට නිර්වෘල්ව මුහුණ දීලා හරියට මුහුණ දීලා ඒවා අනිත්‍ය විසඳනවට වඩා හොඳට විසඳන එකයි භාවනාව කියන්නේ. මම හිතන්නේ ඒ ප්‍රශ්නය ඕගොල්ලන්ට පැහැදිලි වෙයි. අංක 1 යටතේ කතා කරේ. ඒවල මතක තියාගන්න භාවනාව සම්බන්ධව අද වර්තමාන සමාජයේ මිත්‍යා මත තියෙනවා. ඊයද්ද මිත්‍යා මත 7ක් අපි කතා කරනවා. මේ මිත්‍යා මත 7ට නම් ඔබ වැටෙන්න එපා. වැටුනොත් එහෙම ඔබට කවදාවත්ම මේ භාවනාවේ ප්‍රතිඵලයක් කරා ළඟා වෙන්න බැරි වෙනවා වර්තමාන සමාජයේ මේ භාවනාව සම්බන්ධව තියෙන. right. ඒකට අපි අද දවසේ මම මේ මීටින් එක විනාඩි 40ක් කට් වෙනවා. කට් වුණාට පස්සේ මම නැවත ඕපන් කරනවා. ඉන්න. මොකද මට තාම පැකේජ් එක ගන්න බැරි වෙච්ච නිසා ඉදිරියේදී ඉගෙන කරමු. එතකොට අපේ වැඩ කළා නේද අපේ මයික් එකක් වැඩ කරන තාත්තගෙන් කියන්නේ නේද? තාත්තේ පොඩි අදහසක් කියන්නකො බලන්න අපි ඔය කතා කරපු එක ගැන පුංචි අදහසක්ම තාත්තට දැන් හෙන්ද ප්‍රතිම හිතන අනිත්‍යත් දැක්ම පිළිබඳව දැනගන්නත් එක්ක ඇහිච්ච ටික දැනිච්ච ටික කියන්න පුළුවන් පළවෙනි විදිහට මිත්‍යා මතේ ලකුණු කරගත්තද? ඇත්තටම ආවුදේ ගොඩාක් පැහැදුනා. මොකද මමත් ඊට කලිනුත් භාවනාව ගැන ඉගෙන ගන්න ගියා. මේක සෑහෙන කාලයකට කලින් හිටා. නමුත් ඇත්තටම කිව්වොත් අර ඉස්සෙල්ලම මුලින් ඉඳන්ම අර අපිට මේක මොකද්ද කියන එක හරියට පහදලා දෙන තැනට ඉඳන් පටන් ගන්න එක ඇත්තටම මට හිතෙනවා ඒක ගොඩාක් හොඳයි කියලා. අපි කතා අර භාවනාවට ගිය ගමන්ම භාවනාව පටන් අරගෙන උගන්වනවට වැඩිය. මට එනං එහිනවනේ මොකක්ද කරලා තාක්ෂණික පස්සේ තිබුණේ හොඳයි. එතකොට තව විනාඩි 4ක් අපි දෙන්නේ තියෙනවා. ඊට පස්සේ නැවත ආපහු ඕපන් වෙනවා. ඒක ආපහු බැරි වෙලාව ජොයින් වෙනවා. විනාඩි 2ක් දෙන්න. ඒක ජොයින් වෙන්න මේ අද දවසට විතරයි මේ තාක්ෂණික ගැටලුව තියෙන්නේ. එතකොට ඔන්න අපි පළවෙනි මිත්‍යා මතය ගැන කතා කළා. ඊළඟට දෙවෙනි කාරණය. මම මේ ඔයගොල්ලන්ට පොඩි යෝජනාවක් කරනවා. දැන් අපි අද මේ කතා කරන ටික ඕගොල්ලෝ තව කෙනෙකුට කියලා දෙන්න. නේද? කියලා දෙන්න ගිහිල්ලා යාළුවෙකුට වෙන්න පුළුවන්, තව කෙනෙකුට වෙන්න පුළුවන්, සමාජ ස්වාමියා භාර්යාවට වෙන්න පුළුවන්, ළමයින්ට වෙන්න පුළුවන්. අපි මේ කතා කරන ටික කියලා දෙන්න. අද අපි ටිකයි කතා කරන්නේ. එතකොට මේ අපි දවසින් දවස මේවා කතා කරනවා. කතා කරනකොට ඕගොල්ලෝ තව කෙනෙකුට කියලා දෙන්න. එතකොට ඕගොල්ලන්ට මතක තියෙනවා මේ මොනවද මේ භාවනාව සම්බන්ධව තියෙන මිත්‍යාම උදාහරණයක් දෙක කියලා දෙන්න. එතකොට මේන්න තමයි මේක වෙන්නේ. එතකොට අපිට මේක ඔළුවට යන. ඒක උපාරක් අපිට හැමදේම මතක
මේ වර්තමාන ලෝකයේ මේ භාවනාව සම්බන්ධව තියෙන මිත්‍යා මතය අපි කතා කරා. එතකොට අපි බලමු මොකක්ද කියන්නේ. මේ නූතන සමාජයේ මෙන්ම අපගේ බෞද්ධ සමාජයේ තුලද බහුලව පවතින ලොකුම මිත්‍යාවයි. දැන් මතක තියාගන්න මේ භාවනාව සම්බන්ධව බෞද්ධ සමාජයේ විතරක් නෙවෙයි කතා කරන්නේ. හොඳ. මේ භාවනාව එක යෝග ක්‍රම වලට පාවිච්චි කරනවා. ඊට පස්සේ මෙදෙලික සම්පූර්ණ කරගන්න, සතිය පිටුව ගන්න නොයෙක් ඒවට පාවිච්චි කරනවා. ඒකට බුදුදහම පාවිච්චි කරන්නේ භාවනාව නිවන අරමුණු කරගෙන. එතන තමයි වෙනසක් තියෙන්නේ. එතන විතරයි වෙනස තියෙන්නේ.